සුබ උදෑසනක් ඔයාලට. ඉර නැගගෙන එන වෙලාවේ මට හිතුණා මෙන්න මෙතෙන්ට එන්න. ඔයාලා දන්නව නේද මේ මොකද්ද කියලා? මේ තමයි මම ගෙදර හදාගෙන ඉන්න සඳලු තලේ. ඉතින් මම ගොඩාක් ආස කරන්නේ මෙන්න මේ තැනට මගේ මානසික ආතතිය එහෙම චුට්ටක් හරි එහෙම ආතතියෙන් පෙළනවා නම් මං හැමතිස්සෙම ආවේ මෙතෙන්ට. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. මං ගෙදර පුරාම මල් හදන් ඉන්නේ වැඩිපුරම බෝගන්විලා. ඇත්තටම මගේ මේ මල් පඳුරු වල මල් දකිද්දි මට ගොඩාක් සතුටුයි. මල් පිරෙන්නම තියෙනවා. ඉතින් මට හිතුණා මගේ කාර්යබහුල ජීවිතේ මට හිතුණා පාන්දරම ගෙදර වැඩ ටික අද ඉක්මනටම ඉවර කරලා මෙන්න මෙතෙන්ට එන්න. උදේ හවස මං හැමදාම මෙතෙන්ට එනවා. ඉතින් අද ඊටත් වඩා උදේ පාන්දර මම මෙතෙන්ට ආවා. ඒ මොකද දන්නවද? මගේ මල් ගස්වල අද ගොඩාරියක් මල් පිපිලා තියෙනවා. ඊට පස්සේ තමයි මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. මගේ බෝගන්විලා ගස්වල පාට පාට මල් තියෙනවා ගොඩාරියක්. පාට පාට බෝගන්විලා ගොඩාරියක් ගස් තියෙනවා මල් ළඟ. ඉතින් මට හිතුණා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා වීඩියෝ එකක් දාන්න. මම පේනව නේද මං ගස්වල එල්ලලා තියෙන්නේ කුරුළු කූඩු. ඉතින් මට හිතෙනවා මම පොඩි කාලේ කරපු දේවල් තමයි මම මේ කරන්න කියලා. මගේ තියෙන්නේ අර චූටි ළමයෙක්ගේ වැඩනේ. ඉතින් මට හිතුණා මෙතෙන්ට ඇවිල්ලා පාන්දරම මෙන්න මේ ටික බලලා යන්න. ඔයාලගේ ගෙවල් වලත් මෙන්න මේ විදිහට හදලා බලන්නකෝ. එතකොට දැනෙන සතුට කොහොමද කියලා. මං ගාව පාට පාට බෝගන්විලා ගොඩාරියක් තියෙනවා. මේක දැන් ගෙනල්ලා මාස 7-8ක් වෙනවා. ඒත් බලන්නකෝ දැන් මල් ගොඩාරියක් පිපිලා තියෙන්නේ. වැස්සත් එක්ක නම් මල් පිපුණෙම නෑ මගේ බෝගන්විලා වල. දැන් නම් චුට්ටක් මෙහාට අවුව සැරට තියෙන නිසා දැන් නම් මල් ගොඩාරියක් පිපිලා තියෙනවා. මේ තියෙන්නේ මගේ වතු සුද්ද ගහ. බලන්නකෝ ඒකෙත් මල් තියෙනවනේ එක දෙකක්. මම මේ හැම එකක්ම හදලා තියෙන්නේ පෝච්චි වල. ඒ වුණාට මල් ගොඩාරියක් තියෙනවා. මං හරියට පොඩි එක්කෙනෙක් වගේනේ. මේ පේනවනේ එක එක හාවුන්ගේ මේ රූප එක එක දේවල් මම මේ ගාඩන් එකේ තියන් ඉන්නේ. මේ තියෙන්නේ මගේ ඇඹරෙල්ල ගහ. මේක මං දැන් ගෙනල්ලා මාස 5ක් විතර වෙනවා. හැබැයි දැන් නම් ගෙඩිත් හැදිලා. මං ආසම කරන තැන මෙන්න මෙතන තමයි. මොකද මං උදේ පාන්දරත් හවසත් එන්නේ මෙතෙන්ට හැමදාම මෙන්න මේව බලන්න තමයි. මං කොහේ ගිහිල්ලා ආවත් ගමනක් ගිහිල්ලා ආවත් මං හැමදාම මෙතෙන්ට ඇවිල්ලා එකම එක පාරක් මෙන්න මේ හරිය මං බලලා තමයි යන්නේ. මට ලොකු ඉඩක් නැහැ මේ මල් හදන්න. මං පර්චස් 12ක වගේ ප්‍රමාණයක තමයි මම ඉන්නේ. ඒ වුණාට මං උඩ තට්ටුවේ මෙන්න මේ විදිහට හදාගෙන තමයි ඉන්නේ. මං හැමදාම හිටපු ගමන් මෙන්න මේ බුදු පිළිම ළඟට ඇවිල්ලා හඳුන් කූරු ගහලා වැඳලා කරලා එහෙම තමයි යන්නේ. මේ තියෙන්නේ මම අලුතෙන් ගෙල්ලා ඉඳපු රෝස පැලේ. දැන් ඒකෙත් දළු ඇවිල්ලා මල් එන්න ළඟයි. බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න. තවත් අලුත් වීඩියෝවක් ඔයාලට අරන් එන්නම්.